ආයුබෝවන් ඔබට සුබ දවසක්. මේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු හඬ. අයිබෝවන් හිතවතිය. අදත් සුපුරුදු ලෙසම සුබ දවසකට ආසිරි පතමින් මේ ගුවන්තලාව සිසාරමින් ඔබගේ නිවසට මුවගොඩ වදින්නේ ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ සිංහල සේවය. මෙම සේවය ඔබට ගෙනෙන්නේ ශ්‍රී ලංකා සෙවන්දේ ඇඩ්වෙන්ටිස්ට් ක්‍රිස්තියානි සභාව මගින් බව මතක් කරන්නට කැමැතියි. ඔබ දැන් දන්නවා මේ සේවය පිළිබඳව. අපි විශ්වාස කරනවා මේ සේවය පිළිබඳව ඔබ තවත් ඔබගේ හිත මිතුරන්ට කියලා ඔවුන්ට උනන්දු කරවන්නට කියලා මේ වැඩසටහන සහභාගී වන්නට. ඒ වගේම මතක් කරන්නට කැමතියි අපගේ සේවය පිළිබඳව ඔබට යමක් කියන්නට තියෙනවා නම් කරුණා කරලා අපට ලියන්න. මෙන්න මේයි අපගේ ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 904 තැපැල් පෙට්ටිය 904 කොළඹ 3 ශ්‍රී ලංකා කියලා සඳහන් කරන්න. ඔබ පිට රටයක් නම් ශ්‍රී ලංකා සඳහන් කරන්න. ඔබ මේ රටේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා නම් ඔබ ශ්‍රී ලංකා කියවට මේ කොළඹ 3 කියලා සඳහන් කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපගේ මේ වැඩසටහන් සියල්ලක්ම ඔබට අන්තර්ජාලය තුලින් අසන්නටත් පුළුවන් බව දැන් ඉතා සන්තෝෂයෙන් අපි ඔබට ප්‍රකාශ කරමු. ඔබ කල යුත්තේ අන්තර්ජාලයේ ගොස් ඔබට ඒ කියන්නේ ඔබ Google නම් Google වලට ගිහිල්ලා awr.org කියනවා ඒ ලිපිනයට ඔබ ටයිප් කරලා අන්තර්ජාලයට පිවිසෙන්නට පුළුවන්. අන්තර්ජාලයට පිවිසුණාන් පස්සේ අපගේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ ඒ අන්තර්ජාලයේ ඇති පිටුවට ඔබ රැගෙන යනවා. එතනදී ඔබට පුළුවන් ඔබට කැමති භාෂාවක් අසන්නට කැමති නම් ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ඒ වගේම සිංහල භාෂා 100 ගානක් තියෙනවා. ඔබට කැමති භාෂාවකින් සමන් දෙන්නට පුළුවන් අපගේ වැඩසටහන. සිංහල භාෂාවට ඔබ කැමති නම් අසන්නට එතනම තියෙනවා ලැන්ග්වේජ් කියලා. ඒ කියන්නේ භාෂාවන් කියනවා ස්ථානයට ගිහිල්ලා ක්ලික් කරලා එතනදී සිංහල කියන වචනයට ක්ලික් කරොත් ඔබට පුළුවන් අපගේ සිංහල වැඩසටහන් සවන් දෙන්නට අන්තර්ජාලය තුලින්. මෙය තවත් එක්තරා ක්‍රමයකින් ඔබට අසන්නට ලබා ගන්නට පුළුවන් බව මතක් කරන්න කැමැතියි. ඒ වගේම අසන්නනේ ඔබටත් ලියන්නට පුළුවන්, කියන්නටත් පුළුවන්, අපිට කතා කරන්නටත් පුළුවන්. මෙයයි අපගේ දුරකථන අංකය 011 2 5 8 5 8 5 1 නැවත වරක් 011 2 5 8 5 8 5 1 මේ දුරකථන අංකයට කතා කරලා අපගේ වැඩසටහන් පිළිබඳව ඔබගේ ප්‍රතිචාරයන් දක්වන්නට පුළුවන්. යෙසායා 51:12 නුඹලා සනසන්නේ මමය. ඔබට මේ සැනසීම ගැන දැනගන්නට අවශ්‍යද? එසේනම් අපගේ සේවයේ තුලින් නොමිලේ පිදෙන බයිබල් පාඩම් මාලාවට අදම ඇතුල් වන්න. මෙන්න අපගේ ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ 3. ඔබ ආත්මිකව වැටී ඇද්ද? ජේසුස් ස්වාමීන් වහන්සේව හඳුනා ගැනීමට කැමැතිද? එසේනම් මෙන්න මඟ. දිනපතා ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬට සවන් දෙන්න. අදත් මා තෝරාගත්තා දවසේ සිතුවිල්ලක් හැටියට රෝමාවර්ගයේ පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 4 වෙනි පදයේ කියවන්නට. නමුත් මා 3 වෙනි පදයේ ඔබට කියවනවා. ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින් ඔබත් ඒ දේම කරන්නෙහි නම් ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරුණු ඇතැයි
සිතන්නේද? අපි නිරන්තරයෙන්ම අනුන් විනිශ්චය කිරීමට කැමැත්තක් දක්වනවා. අපට විපත් පැමිණෙන විට අපි දිව්‍යන් වහන්සේ පවා විනිශ්චයට පත් කරන්නට පෙළඹ වෙනවා. අපි ලබා ඇති ආශිර්වාදය අමතක කරලා දමලා අපි අනිත් අය කෙරෙහි වර්ධ තබන්නට ආශා කරනවා. රෝම දෙවනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ දිව්‍යන් වහන්සේගේ මහා කරුණාව, ශාන්තිය සහ ඉවසීම සඳහන් වෙනවා. දිව්‍යන් වහන්සේ අප වෙනුවෙන් ඊතරම් කරුණාවක් දක්වනසේක් නම් විනිශ්චය කිරීමේ කාර්යභාරය අපේ පිටට ගැනීමට කිසිදු සුදුසුකමක් අපිට නැහැ. ඒ නිසා අපි අන්‍යයන් විනිශ්චය කරන විට අපේම දුර්වලකම් එළිදරව් වෙනවා කියලා සිතමින් අප විසින් විනිශ්චයට පත් කර ඇති අය ගැන අපි ආඥා කරමු. කරුණාවන්ත දෙවියන් වහන්සේ අනුන් විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමට අපට පිහිටුව මැනව. ආමේන්. දැන් අපි මෙවරු කිතුණු ගීතිකාවකට සවන් දෙමු. මෙම ගීතය ප්‍රචාර කිරීමට අපිට අවසර ලබා දෙන්නේ ශ්‍රී ලංකා බයිබල් සමාගමයි. අපි එම ආයතනයට ස්තුතිවන්ත වෙනවා. Bella
ධෛර්ය, බලාපොරොත්තුව, ඇදහිල්ල, කරුණාව සහ ආදරය සුවසම්පත වර්ධනය කරමින් ආයුෂ වැඩි කරයි. මේ අත්හදා බැලීමට ඔබ සූදානම්ද? එසේනම් එකතු වන්න. ඔබත් ඔබගේ මිතුරන් සමගින් සුවසතට පියමත් සෞඛ්‍ය පාඩම් මාලාවට. මෙන්න අපගේ ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ අඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ 3. නැවතත් ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ 3. හොඳයි අසනනි. ඉතින් අදත් අපි ධර්ම දේශනාවට සම්බන්ධ දෙමුනේ. ඔබ ඊයේ ඇසුවා අලුත් අවුරුදු පණිවිඩයක් විලිදි දේවගතුමා අතින්. ඒ වගේම පණිවිඩයක් අදත් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශකයා හැරල් ප්‍රනාන්දු දේවගතුමා. එතුමාත් මේ අලුත් අවුරුද්ද ලැබීම පිළිබඳව ඔබට යමක් කතා කරන්නට යනවා. ඉතින් අපි දැන් සවන් දෙමු හැරල් ප්‍රනාන්දු දේවගතුමාට. ලෝකයේ තුල විවිධ ප්‍රශ්න හා මාර්ගවල ගමන් කරන ඔබ ජයග්‍රහණය පතාගෙනයි සියල්ලම කරන්නේ. ඔබට ඔබගේ ජීවිතය තුළදීත් ජය ඕන. නව වසරේදී ඔබගේ ජීවිතය තුළ ජයග්‍රහණය ලැබීමට නව මාවතක් පෙන්වා දෙන්නටයි මගේ මේ උත්සාහය. ඔබ විශ්වාස කරන්නේ කාවද? මේ සමාජය තුළ කුමක්ද කියා ඔබට ප්‍රශ්නයක් පැන නගන්නට පුළුවන්. මේ පිළිබඳව ටිකක් විමසලා බලමු. සුද ලියවිල්ලේ 1 යොහන් පොතේ 5:5 මෙහෙම කියනවා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ කවුද? යේසුස් වහන්සේ කවරෙක් වූසේක්ද යන්න ගැන පුරාණයේදී මෙන්ම අදත් විවිධ අදහස් තිබෙනවා. බයිබලයේ යේසුස් වහන්සේටත් ඉතිහාසගත යේසුස් වහන්සේටත් සමාන ගති පැවතුම් නැති බව සමහර අයගේ මතයයි. ඉතිහාසයේ සිටින යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටි යේසුස් වහන්සේ නොවේ යයිද පවසනවා. යේසුස් වහන්සේ විප්ලවකරුවෙක් බවත් රෝම අධිරාජ්‍යය යටපත් කර ගැනීමට උත්සාහ කළ බවකුත් සමහර අය කියනවා. මේ අදහස් දර්ශනවාදීන්ගේ හා ශාස්ත්‍රය අංශයේ අයගේ සිතුම් වන්නට පුළුවන්. එහෙම වුණත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද? තමා ගැන කුමක් කීවේද යන්න ඔබහට වැදගත් වන්නට පුළුවන් මේ ඔබගේ ජීවිතය ජයග්‍රහණී මාවත කරා යොමු කරවන්නට. ඔබ යේසුස් වහන්සේ ගැන කල්පනා කරන අන්දම, ඔබ දෙවියන් වහන්සේට සම්බන්ධ වන අන්දමටද, ඔබ ගැලවීමේ සලස්ම වටහා ගන්නා වූ අන්දමටද, ගැලවීම පිළිබඳව ඔබට ස්ථීරතාවයක් ඇතිවීමට බොහෝසේ බලපානවා. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන සෑම දෙනම දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටිනවා. ඉපදෙව් තැනන් වහන්සේට ප්‍රේම කරන සෑම දෙනම උන්වහන්සේගෙන් උපන් තැනැත්තාටත් ප්‍රේම කරන බව 1 යොහන් 5:1 පදය කියනවා. විශ්වාස කිරීම හා ප්‍රේමය එකිනෙකට සම්බන්ධව පවතිනවා. යොහන්ගේ කැමැත්ත වුණේ ඔහුගේ වචන අසන අය යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මෙසියස් වහන්සේ ලෙස විශ්වාස කිරීමයි. එලෙස විශ්වාස කරන අය දෙවියන් වහන්සේගෙන් ඉපිද සිටින්නෝ යයි ඔහු පවසනවා. ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරති, ඔවුනොවුන්ටද ප්‍රේම කරති, ආඥාවන්ද පවත්වති. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව විශ්වාස කරන අය ලෝකයෙන් ජය ගනිති. 1 යොහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වා කියනවා. ඉතිහාසය මුළුල්ලේ පෙනෙන අන්දමට ලෝකයෙන් ජය ගැනීමට ඔබට ඇත්තා වූ සටන ගැන සමහරු කල්පනා කරන්නේ එය නියම පුද්ගලික වූ යුද්ධමය සටනක් බවයි. එවැනි දෙයක් දේව වචනයේ සඳහන් වී නැහැ. ඔබට ඇත්තා වූ සටන ආත්මික සටනක්. යොහන්ගේ ලියවිලි අනුව ජයග්‍රහණය ලැබිය හැක්කේ ඇදහිල්ලෙන්ම පමණයි. මේ ඇදහිල්ල ප්‍රකාශ වන්නේ මනුෂ්‍යයා ගත කරන ජීවිත පිළිවෙලින්. මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වෙල්ලා. මම ලෝකයෙන් ජයගතිමි කීසේක. යොහන් 16:33. මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින්
නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. 1 යොහන් 4:4 කියනවා මෙන්න මේ පිළිවෙලට. අනර්ගතම ජයග්‍රාහකයාණන් වහන්සේ නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේයි. උන්වහන්සේ ජයග්‍රාහක වූ බැවින් උන්වහන්සේගේ අනුගාමිකයින්ටද ඔබටද ඒ ජයග්‍රහණය ලබන්නට පුළුවන්. ඔවුන්ට දැනටමත් යම් ප්‍රමාණයක ජයග්‍රහණයක් තිබෙනවා. එය නම් උන්වහන්සේ උදෙසා ජේසුස් වහන්සේ ලැබූ ජයග්‍රහණයයි. අප තවදුරටත් පාපයට වහලුන් නොවන බවටද රෝම 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ ඉඳන් 6 වෙනි පදයේ දක්වා පවසන පරිදි ජේසුස් වහන්සේ තුලින් උන්වහන්සේ අපට දෙන්නා වූ අලුත් ජීවිතය තුලින් ඔබ සේවය කරන්නේ ඔබගේ පැරණි ස්වාමියා වූ සාතන්ට නොවේයි. ජේසුස් වහන්සේට බවද දෙනු ලබන වටිනා පොරොන්දු ජයග්‍රාහකයාට අයිති බවත් පවසනවා. ජේසුස් වහන්සේ ගැන යොහන් පවසන එක දෙයක් නම් උන්වහන්සේ වතුර හා ලේ කරන කොටගෙන පැමිණි බවයි. 1 යොහන් පොතේ 5 වෙනි පදයේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ලේත් වතුරත් යන වාක්‍යාංශය යොහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයට අනුව ජේසුස් වහන්සේගේ මරණයට සම්බන්ධතාවයක් දක්වනවා. යොහන්ගේ සුභාරංචියේ ආරම්භයේදී වතුර බෞතිස්මයට සම්බන්ධ කර සඳහන් කර තිබෙනවා මේක. යොහන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය, 31 වෙනි පදය, 33 වෙනි පදය, 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය, 2 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ජේසුස් වහන්සේ මනුෂ්‍යත්වයේ ස්වාමියාණන් හැටියට මේ ලෝකයට පැමිණ වතුරෙන් බෞතිස්මය ලැබ තමන් වහන්සේගේ ප්‍රසිද්ධ සේවය ආරම්භ කළා. උන්වහන්සේ තමන් වහන්සේගේ මෙලොව සේවය අවසන් කළේ උන්වහන්සේගේ ලේවැගිරෙව් කුර්සිය මතයි. වතුරෙන් උන්වහන්සේගේ බෞතිස්මයද ලේවලින් උන්වහන්සේ කුර්සිය මත කළා වූ පූජාවද දැක්වෙන බව මෙන්න මේකෙන් පේනවා. 1 යොහන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මෙසේ බෞතිස්මෙන් හා කුර්සිපත් වීමෙන් යේසුස් වහන්සේ කවරෙක් වූ සේක්ද කියාත් උන්වහන්සේ අප උදෙසා කුමක් කළ සේක්ද කියාත් දැක්වෙනවා. මේ අවස්ථා දෙකේදීම දිව්‍ය ප්‍රකාශනයන් මගින් හා මනුෂ්‍ය ප්‍රතිචාරයන්ගෙන් දැක්වෙන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේම වූ බවයි. මේ නිසාම ඔබ ඔබගේ ජීවිතය නව වසරේදී දිව්‍යමය ජේසුස් වහන්සේ සමග ආරම්භ කරන්න. ඔබගේ ජීවිත ප්‍රශ්න එතුමාට බාර දෙන්න. දුක වේදනාව එතුමාට බාර දෙන්න. නව වසර නව ජීවිතයකින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමග එතුමාගෙන් පාප සමාව ලබාගෙන නව වසරට නවතාවයකින් පිවිසෙන්න. ජේසුතුමාව විශ්වාස කරන්න. දේව වචනය ඉගෙන ගන්න. ජේසුතුමාව අදහා ගන්න. ඔබට ජේසුතුමා තුළ නව වසරක් වේවා අපි යාඥා කරමු. ජේසුස් සම්විධානනී ඔබ වහන්සේ කුර්සියට ගියේ අපට අලුත් ජීවිතයක් ලබා දෙන්නටයි. අලුත් මාවතක් පෙන්වා දෙන්නටයි. නමුත් අපි තවම අපගේ පරණ චරිතය තුළ පරණ ජීවිතය තුළ රැඳී පවතිනවා. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළින් අපට මේ ලෞකික වර්ෂය අලුත්වීම පමණක් නොව අපගේ ජීවිත අලුත්වීම අපට අවශ්‍යව තිබෙනවා. ඒ නිසා මගේ ජීවිතය ඔබට මම බාර කරනවා. මගේ පව්කාර ජීවිතය විතරයි මට තිබෙන්නේ ඔබට බාර කරන්නට. ඒ සමගම මගේ කැමැත්තත් මම ඔබට බාර කරනවා. ඔබ මා සමග ජීවත් වී ඔබ මා තුළට ඇතුල් වී මට අලුත් ජීවිතයක් ලබා දෙන්න. අලුත් වසරේ අලුත් විදියට ජීවත් වන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමි. ආමේන්. සත්‍ය ඔබ නිදහස් කරන්නේ යෙසායා 8:31. මේ සත්‍ය සොයමින් ඔබ අද සිටින්නේද? එසේනම් ඔබට අපගේ සේවයෙන් පිදෙන නොමිලේ බයිබල් පාඩම් මාලාවට අදම ඇතුල් වන්න. මෙන්න අපගේ ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු වෙ හඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ 3. ඔබ ආත්මිකව වැටී ඇද්ද? ජේසුස් ස්වාමීන් වහන්සේව හඳුනා ගැනීමට කැමැතිද? එසේනම් මෙන්න මඟ. දිනපතා ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු වෙ හඬට සවන් දෙන්න.
සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සිතාගන්න බෑ දෙවිඳුනි මාහට මෙතරම් ඔබ ආදරේ කියා මෙතරම් ඔබ ආදරේ කියා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා ඔබ මැව් සැමදේ මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ ඔබ මෙව් සැමදේ මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපති කමදුන් සමිඳේ බලය දුන්න දෙවිදේ සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් ඉතින් අසන්නේ අපි ඔබේ නිවසින් දැන් සමගන් වෙලා පැමිණලා තියෙන්නේ. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපත් සමග රැඳී සිටිමින් මේ වැඩසටහනට සහභාගී වෙන පිළිබඳව. අපි හෙටත් සුපුරුදු වෙලාවට ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර ඔබට පුළුවන් අපිට ලියන්නට කියන්නට මා කලින් කිව්වා වූ ඒ දුරකථන අංකයට. ඒ වගේම බයිබල් පාඩම් මාලාවන් වලටත් සෞඛ්‍ය පාඩම් මාලාවන් වලට සහභාගී වෙලා ඒ කියන්නේ ඉල්ලුම් කරලා ඒ පාඩම් මාලාවන් හරියාකාරව ඉවර වුණාම ඔබට අගනා සහතිකයක් ලබා ගන්නටත් පුළුවන්. සෞඛ්‍ය නම් සෞඛ්‍ය කියලා සඳහන් කරන්න, බයිබල් නම් බයිබල් කියලා සඳහන් කරලා ඔබට තියෙන්නේ ඉල්ලුම් කරන්න. ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 9.5 තැපැල් පෙට්ටිය 9.5 කොළඹ 3 යන සඳහන් කරලා එවන්න. ඒ වගේම නැවතත් මතක් කරන්න කැමති අපගේ සේවය ඔබට අන්තර්ජාලය තුලින් අසන්නට පුළුවන්. ඔබ කල යුත්තේ මෙන්න මේ ලිපිනයට Google වලට ගිහලා මේ ලිපිනය ටයිප් කරලා ඔබට අපගේ Adventist World Radio
ලෝකේ මුළු ලෝකයටම අයිති ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ ඒ පිටුවට යන්නට පුළුවන්. කළ යුත්තේ awr.org යනුවෙන් ටයිප් කරන්න. ටයිප් කරලා ඒ පිටුවට ගියාම එතන තියෙනවා ලැන්ග්වේජස් කියලා ස්ථානයක්, ඒ කියන්නේ භාෂාවන් කියලා ස්ථානයක්. ඒක ක්ලික් කරාම ඔබට පුළුවන් ඔබට කැමති භාෂාවකට ඇතුල් වෙලා ඒ අසන්නට. ඔබට සිංහල භාෂාවට කැමති නම් සිංහල භාෂාව ක්ලික් කරලා ඒක තෝරලා ඔබට අපගේ පරණ වැඩසටහන් වලට වැඩසටහන් අසන්නට පුළුවන්. ඒ නිසා ඔබට තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව අන්තර්ජාලය ඔස්සේ අපව හමු වෙන්නට පුළුවන්. ඒ නිසා අදත් මට සහාය ලැබලා දුන්න මැණික් ප්‍රනාන්දුත් ඒ නිසා මම වගේම මම ඔබත් සමග සිටිමින් අද දවස ඔබට වාසනාවන්ත දවසක් වේවා කියලා පතමින් ඔබේ නිවසින් සමගන්නා මම මොනන් ජෙරොම් ඔබට ජේසුස් පිහිටයි. අපි නැවත වරක් හෙටත් හමු වෙමු.